काम දෙකක් තියෙනවා වගේ මේ විදිහේ අවතරව ප්‍රාව මේකට පිළිබිලා ඉන්න කට්ටියට කටම් කෑම දීලා කියන පොකුණු කපාගෙන සිල්වෙන් දෙයි ගුණාර මෙලෝ කරන කට්ටිය ඉන්නවා ඒ ගොවියෝ කීපදෙනෙක් තෝරාගෙන සහාරි කට්ටියගේ කටව කෑම දීලා ආපහු බයිබැක් ක්‍රමයකට වගේ ඒ විදිහට අපි දීලා කරන ගොඩක්ම තියෙන්නේ මගේ 80%ක් වගේම තියෙන්නේ එහෙම තමයි යන්නේ කටව කෑම ටික දීලා ආපහු මම අරගෙන මේ ව්‍යාපාරය තුළ ඉන්න බොහොම අමාරුවෙන් කටුක ලෙස ගමනක් යන කට්ටිය. ඒ කට්ටියට සමහරක් විට මහන්සියේ තරමට ප්‍රතිඵලයක් ගන්න බැරි වෙනවා මාළු දී ගන්න බැරි වෙනවා. එක්කෝ ඇවිල්ලා ඉල්ලන්නේ ඒ සාධාරණ මිලකට නෙවෙයි. ඉතින් ඒ වගේ ගොඩාක් හරි ඒ කියන්නේ හරි ක්වොලිටියට මාළු හදන කට්ටිය ඉන්නවා. ඒ කට්ටියට වාට සහයෝගයක් ලබා දෙන්න පුළුවන්ද මේ ව්‍යාපාරය? නෑ අපි ඕනම වැරයිටි එකක් ගන්නවා. යාදාව තියෙන වැරයිටි එක අනුව දෙන්න පුළුවන් උපරිම මිල දීලා ගන්න පුළුවන්.